හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මට පොඩි ආසාවක් ආවා මම ව්ලොග් එකක් කන්ටිනියු කරන්න ඕනේ කියලා. ව්ලොග් එකක් කරනවා කියලා හිටියට මට ඒක කරන්න ටයිම් එකක් ලැබුණේ නැහැ. ඉතින් ඔන්න හදිස්සියෙම මම පොඩි ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුණා. ට්‍රිප් එකක් කිව්වට මේක වන්දනා ගමනක්. හදිස්සියෙම තමයි මට මේක යන්න උනේ. මම හිතුවා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන මේ ගමන ගැන ව්ලොග් එකක් ගේනවා කියලා. ඉතින් මම මේ ට්‍රිප් එක යන්න කලින් දවසේ, ඒ කියන්නේ කතරගම යන කලින් දවසේ මගේ බෑග්ස් රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. මට ඕන කරන හැමදේම මගේ බෑග්ස් වලට දාගෙන මට ගන්න පහසු විදියට මම අරේන්ජ් කරගත්තා. මේ ඔයාලා දකින්නේ මම ට්‍රිප් එක යන දවස. වෙලාව පාන්දර 3:45 වගේ වෙලා මට දැන් තියෙන්නේ ට්‍රිප් එක යන්න රෙඩි වෙන්න. මම ටිකක් කලින් ලෑස්ති වුණා. මොකද වෑන් එකක තමයි අපි අද යන්නේ කතරගම. වෑන් එක අපේ ගෙදර ගාවට එනවා කියලා කිව්වේ පාන්දර 4:45ට වගේ. ඉතින් මම මගේ ෆැමිලි එකේ අයත් එක්ක නෙවෙයි යන්නේ. මගේ යාළුවෙක් ෆැමිලි එකේ අය සහ මගේ යාළුවත් එක්ක. මොකද එයාලගේ කෙනෙක් කතරගම ගිහින් කලින් වෙච්ච පාර වගේක් නිදහස් වෙන්න තමයි යන්නේ. මම යන්නේ ගොඩ කාලෙකින් මට කතරගම යන්න බැරි වුණා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න සහ වඳින්න ඕන නිසා මම කතරගම යන්න ලෑස්ති වුණා. මම දැන් රෙඩි වෙලා ඉවරයි. මට කෝල් කරා යාළුවා තව විනාඩි 5කින් වගේ වෑන් එක එනවා කියලා. ඉතින් මම පාරට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වෑන් එක අපේ ගෙදර ළඟට එද්දි පාන්දර 5 වගේ වුණා. ඉතින් දැන් අපි ගමන පිටත් වෙන්නයි යන්නේ. මේ ඔයාලා දකින්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩ වාසය කරන ගැටබරු දේවාලය. ඉතින් අපේ පුරුද්දක් තියෙනවා අපි ට්‍රිප් එකක් වන්දනා ගමනක් එහෙම නැත්නම් විශේෂ ගමනක් යද්දී මෙන්න මෙතනට පඳුරක් දාලා බාර වෙලා තමයි අපි ඒ ගමන පිටත් වෙන්නේ. දැන් වෙලාව උදේ 6:45 වගේ වෙලා අපි අද කතරගම යන්නේ ඇඹිලිපිටිය හරහා. ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ. ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ. පුරාහඳ පෑයූ ආසේ තරුවට මැවුනා සුවසේ අපි හුවාපේ මවුනටා විසිරුණු පලසේ අසුන්ගෙන හදවත් පවුරේ අපි හුවාපේ. උඩුකම් බලා යන නාදකම් අතුරා හදේ හොඳ නාදකම්. 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 දැන් අපි මේ වාහනේ නතර කරලා තියෙන්නේ උදේට කෑම කන්න. මට මතක විදිහට මේ කඩේ තිබුණ තනමල්විල හරියේ කඩේ නම තිබුණේ ධර්ම මාමා 211 කඩේ කියලා. මෙයාලා අපිට මෙතනින් ගලේ රොටි තමයි දුන්නේ. මේ ගලේ රොටි අපිට මෙයාලා සර්ව් කරේ ලුණු මිරිස්, එතකොට සීනි සම්බෝල, තව මේගොල්ලන්ගේ ස්පෙෂල් හතු කරි එකක් තිබුණා පුදුම රසක්. ඉතින් ඔයාලත් මේ කඩේ පහු කරන් යනව නම් දැක්කොත් අනිවාර්යයෙන්ම මෙතන නතර කරන්න. දැන් මේ ඔයාලා දකින්නේ කතරගම පූජනීය නගරය. ඉතින් උදෙන්ම ගෙදරින් ඇවිල්ලා පැය 5ක් වගේ ඇතුළත අපිට පුළුවන් වුණා උදේ 10 වගේ වෙද්දි කතරගම ටවුන් එකට එන්න. ඉතින් අපි මේ දැන් පිරිසිදු වෙලා සුදු ඇඳගෙන ලෑස්ති වෙන්නේ කතරගම පුදබිම වැඳ පුදා ගන්න යන්න.
මේ ඔයාලා දකින්නේ නමුණුකුල කන්දෙන් ආරම්භ වෙන කතරගම මැණික් ගඟ. ඉතින් මේ කතරගම පූජා පවත්වන්න යන බැතිමතුන් මේ ගඟෙන් මූණ සෝදලා පිරිසිදු වෙලා තමයි කතරගම පූජා භූමියට ඇතුළු වෙන්නේ. අපි නම් එදා මෙතනට ගියේ නැහැ මොකද වැස්ස නිසා ගඟේ වතුර ගොඩක් වැඩි වෙලා ගඟ අපිරිසිදු වෙලා තිබුණේ. තව බෝඩ් එකක් ගහලා තිබුණා වැස්ස නිසා කිඹුල්ලු ගැවසෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ගියේ නැහැ. අතීතයේ ඉඳලම තිබුණලු විශ්වාසයක් තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන පව් මේ මැණික් ගඟේ ස්නානය කිරීම තුළින් සෝදා හැරෙනවා කියලා. ඉතින් මේ විශ්වාසය මත ඒක පිළිවෙතක් විදිහට මිනිස්සු අනුගමනය කරනවා. ඔයාලා මේ දකින්නේ කතරගම දේවාලයට අයත් සාලිය කියන අලියා. ඉතින් කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දේවාභරණ වඩම්බන ප්‍රධාන අලීන් අතරින් එක් අයෙක් තමයි මොහු. කතරගමට අපි යන්නේ දෙයයන්වද සැනසෙන්නයි දෙයයන්ගෙන් ඉල්ලන්නේ දරුවන් අපේ රැක දෙන්නයි. කතරගම කිව්වම මේ කාවාඩි නැටීම හරිම ප්‍රසිද්ධයිනේ. ඉතා පූජනීය දේව කාර්යයක් තමයි මේක. කාවාඩි නැටීම කතරගම දෙවියන්ට පූජාවක් විදිහට තමයි කරන්නේ. කතරගම දෙවියන්ට පූජා කරන වෙලාවට කාවාඩි නටන වෙලාවට එතකොට දුම් පූජා කරන වෙලාවට මේ දේව පරම්පරාවලට අයත් ආරූඪ ඇති බැතිමතුන් දේව ආරූඪය ලබනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට ඔයාලා මේ දකින්නෙත් එහෙම අවස්ථාවක්. මේක ඇත්තටම නැටුමක් නෙවෙයි දෙවියන්ගේ ශක්තියක් මිනිසෙකු මතට පැමිණීමක් තමයි සංකේතවත් කරන්නේ. ඉතින් අපි මෙතනට ගියපු වෙලාවත් එක්ක අපිට අවස්ථාව ලැබුණ කතරගම දේවාලයේ දහවල් ප්‍රධාන තේවාව දැක බලා ගන්න වඳින්න. ඔයාලා මේ දකින්නේ පූජාව අරන් එන්න මොහොතකට කලින් රතු පාවඩ එලලා මේ වගේ පූජනීය විදිහට තමයි පූජාව දේවාලයට වඩම්ම වන්නේ. කුලගොත් නොසොයා ඉන්නයි හදේ නොදල් වාගිනිද ලිප්පේම ගිනි අවුලන්නයි කෙතේ කමතේ බැතේ මතින් නොවේ මදුක් දුරු. දැන් අපි කතරගම දේවාලයේ වැඳලා ඉවර වෙලා කිරිවෙහෙර වඳින්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ අපි කිරිවෙහෙරට යන පාරේ තමයි දැන් ඉන්නේ. මැණික් ගඟෙන් පැන් සනහා රන්දෙවලට වඩින දෙවිඳු ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු නොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු නොහොත් නගා කිරිවෙහෙර ළඟින්ම සුදු නෙළුම් මල් අරගෙන අපි කිරිවෙහෙර වඳින්න යද්දී දවල් 1 වගේ වෙලා තිබුණා. ඉතින් මේ විදිහට අපි අවුව කොච්චර සැර වුණත් ඒ වෙලාවේ ගිහිල්ලා හරිම බැති සිතින් යුතුව කිරිවෙහෙර වන්දනාමාන කරගත්තා.
කිරිවෙහෙරේ කොත් කැරැල්ල මතින් නැගෙන දාම් රැල්ල සාදු ගණන් දෙව් පුදවන් මැණික්කම් තෙරේ එරන් මයුර අසුන්නරා දොළොස් අතක බරණ දරා රුහුණු පුරේ ඔද තෙදවන් කදිර සුරින්දේ රුහුණු පුරේ ඔද තෙදවන් කදිර සුරින්දේ කපුරු සුවඳ දුමින් නැගෙන සුවෙන් හදේ තැවුල් නිවන දොළොස් නෙතින් ලොව නරඹන දිව්‍ය විමානේ ගණන් නගන දුක් නිවන්න කදිර සුරින්දේ කදිර සුරින්දේ කිරිවෙහෙරේ කොත් කැරැල්ල මතින් නැගෙන දාම් රැල්ල සාදු දනන් දෙව් පුදවන් මැණික්කම් තෙරේ එරන් මයුර අසුන්නරා දොළොස් අතක බරණ දරා රුහුණු පුරේ ඔද තෙදවන් කදිර සුරින්දේ රුහුණු පුරේ ඔද තෙදවන් කදිර සුරින්දේ මේ විදිහට අපි හැමෝම එකතු වෙලා තෙල් මල් හඳුන් කූරු පූජා කරලා පහන් පත්තු කරලා කතරගම දේවාලය කිරිවෙහෙර වැඳලා ඉවර කරලා දැන් මේ ආපහු එන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ තිස්ස මහාරාමයේ පැත්තට. තිසා වැව ළඟට ගිහිල්ලා දවල් කෑම ගන්න තමයි අපි කවුරුත් සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ විදිහට අපේ වාහනේ නතර කරන්න පුළුවන් තැනක් හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා දවල් කෑම ගන්න තිසා වැව ළඟ. අපි එතන නතර කරලා දැන් මේ කෑම කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ යාළුවගේ අම්මා ගෙදරින්ම කෑම හදාගෙන ඇවිත් තිබුණා අපි හැමෝටම. අපි දැන් දවල් කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. රාගෙන පෙරවාගේ ආයේ පුරාහඳ පෑයුවාසේ තන්වට මැවුනා සුවසේ අපි මනටා විසිරුණු පලසේ අසුන්ගෙන හදවත් අවුරේ අපි උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ ආදකම් උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ ආදකම් උඩුකම් බලායන නාදකම්. ඉතින් ඇත්තටම මට මේ වෙලාවේ මගේ vlog එකට ඕනේ වීඩියෝස් ගන්න අමතකුණා. අපි මේ හම්බන්තොට අපේ යාළුවෙක්ගේ ගෙදර යන ගමන් ඉන්නේ. එහෙ ගිහින් වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වෙලා තමයි අපි ආයෙත් එන්න පිටත් උනේ. ඉතින් අපි එන ගමන් වෙලංගහවෙල ටවුන් එකේදී හවස නතර කරා තේ බොන්න අපි මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා තමයි ආයෙත් එන්න පිටත් උනේ. ඉතින් කතරගම vlog එක මම මෙතනින් ඉවර කරනවා. මගේ පළවෙනි vlog එක මම හිතනවා පුංචි අඩුපාඩු ඇති කියලා. ඒ කොහොමුණත් vlog එක ඉවර වෙනකම්ම බැලුව ඔයාලට thank you. ආයෙත් vlog එකක් කරන් එන්නම්. Thank you for watching.